අලුතින්ම බේබිවලොක් මැසින් එකක් මිලදීගෙන ඉන්න ඔයාලට මැසින් එක සවි කරගන්න ආකාරය සහ මැසින් එක කොටස් ටික සම්බන්ධව තමයි අපි අද මේ වීඩියෝගෙන් කියලා දෙන්න. ඉතින් මෙන්න මේ තියෙන ත්‍රෙඩ් ස්ටෑන්ඩ් එකේ කොටස් ටික. ඒ වගේම තමයි මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා ඉදිකටු ගලවන ටූල් එක. ඒ වගේම මෙන්න මේ වගේ චූටි නයිෆ් දෙකක් සහ ඉදිකටු කාඩ් එකක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේ පෙන්වන්න හදන්නේ ත්‍රෙඩ් ස්ටෑන්ඩ් එකේ කොටස් ටික. ඉතින් මෙන්න මේ පැක් එකේ තියෙනවා ඔයාලට කොටස් 6ක්. මේකේ තියෙනවා පින් 3ක් සහ ත්‍රෙඩ් බාර් 3ක්. ඒ වගේම තමයි මෙන්න මේ පැක් එකේ තියෙනවා ත්‍රෙඩ් ස්ටෑන්ඩ් එකේ යට රඳවන කොටස සහ මෙන්න මේ වගේ ස්පූල් ට්‍රේ 3ක්. ඉතින් මේ කොටස් ටික අනිවාර්යෙන් ඔයාලා මැෂින් එකක් ගන්නකොට තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ වගේ බාර් දෙකකුත් ඔයාලට මේ පැක් එකේ හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ වගේ empty oil can එකකුත් ඔයාලට මේ මැෂින් එකත් එක්ක ගන්න පුළුවන්. අපි බලමු මේ මැෂින් එක හරියටම අන්බොක්ස් කරගන්නේ කොහොමද කියලා. මැසින් එක අන්බොක්ස් කරගත්තහම මෙන්න මේ වගේ මැසින් එකක් තමයි ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මැසින් එකේ කුමාර ඩයිචි රෙග්නිස් කියන බ්‍රෑන්ඩ් තුනක් තියෙනවා. ඒ වගේම තමයි මේ මැසින් එක නූල් තුනක් භාවිතා කරන සියලුම වැඩවලට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ මැසින් එකට ලූපර් දෙකක් සහ තනි ඉදිකටුවක් තමයි භාවිතා වෙන්නේ. මම මේ පෙන්වන ටෙන්ෂන් පෝස්ට් එකේ තමයි ඉදිකටුවේ නූලේ ටෙන්ෂන් එක හදාගන්න. ඒ වගේම තමයි මේ තියෙන්නේ එක ලූපර් එකක එහෙම නැත්නම් ලෝ ලූපර් එකේ ටෙන්ෂන් එක. ඒ කියන්නේ මේකෙන් තමයි යට නූලේ මොකක් හරි නූල තද වෙනවා නම් බුරුල් කරගන්නවා නම් මෙන්න මේ ටෙන්ෂන් එකෙන් තමයි හදන්න තියෙන්නේ. ඒ වගේම තමයි සයිඩ් එකට මෙන්න මේ වගේ පොඩි දොරක් තියෙනවා. මේකෙන් මේ සයිඩ් එකට මේ විදිහට දොර ඇරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ටෙන්ෂන් පෝස්ට් එකක් තියෙනවා. ඉතින් මේ ටෙන්ෂන් එකෙත් නූල තද කරගන්න බුරුල් කරගන්නවා නම් මෙන්න මෙතනින් තමයි ඔයාලට නූල තද කරගන්න බුරුල් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ මැෂින් එකේ පුට් එක උස්සන්නත් මෙන්න මේ වගේ පොඩි ලිවර් එකක් තියෙනවා. ඉතින් ඒ ලිවර් එක තමයි මෙන්න මේ සිල්ල කලර් එකෙන් ඔයාලට මේ මම පෙන්නන්නේ. ඉතින් මේක උස්සනකොට පොඩි ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් අනිත්තර නූල් 4 5 ගෝලොක්කල වගේ ලොකු ප්‍රමාණයක් ඉස්සෙන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් තමයි මේකේ පුට් එක උස්ස ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට වෙනම ලිවර් එකක් හයි කරලා ඔයාලට පැටල් එකක් විදිහට භාවිතා කරලා පුට් එක උස්ස ගන්නත් හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ මැෂින් එකේ මෝටර් එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට මෝටරයක් සම්බන්ධ කරගන්නකොට ඔයාලා මිලදී ගන්න ඕනේ වොට් 120 රිවර්ස් මෝටර් එකක්. ඉතින් මේ රිවර්ස් මෝටර් එකක් කියලා කියන්නේ ඔයාලා ඩොමෙස්ටික් මැෂින් වලට, ඒ කියන්නේ පාගන ඔයාලගේ ගෙවල් වල තියෙන කළු පාට හෙඩ් එකක් භාවිතා කරන මැෂින් එකකට භාවිතා කරන මෝටර් එක නෙමෙයි. ඉතින් මේකට එන්නේ ඒ කියන්නේ කැරගෙන පැත්ත අනිත් පැත්තට කැරගෙන මෝටර් එකක් තමයි මේ මැෂින් එකට එන්නේ. අපි බලමු මේ මැෂින් එකේ මෝටර් එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මෙන්න මේ ස්ක්‍රූ දෙකට මෙන්න මේ පෙන්නන වොෂර් දෙක මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ මෝටරෙත් එක්ක සම්බන්ධ වෙන අමතර යකඩ පතුරු කෑල්ලක් තියෙනවා. ඉතින් මෙන්න මේ කෑලි දෙක එකට තියලා මෙන්න මේ විදිහට ඔයාලා මුලින්ම පොඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ වට දෙකක් වගේ ප්‍රමාණයක් මේ යන දෙක තද කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ පියන් දෙක දෙපැත්තට ඇඩ් කරන්න පුළුවන් වෙන විදිහට තමයි අපි යන දෙක හදාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ මහන මැෂින් එක ටේබල් එකක් වගේ තැනකට අරගෙන, ඒ කියන්නේ ටේබල් එකක් වගේ තැනක අයිනකට අරගෙන මෙන්න මේ විදිහට මැෂින් එක තියාගන්න. ඊට පස්සේ බලන්න මේ මැෂින් එකේ උඩ හෙඩ් එකේ කොටසයි යට තියෙන ට්‍රේ එකේ කොටසයි අතර පොඩි ස්පේස් එකක් තියෙනවා. කියන්නේ පොඩි හිස් තැනක් තියෙනවා. ඒ හිස් තැනට අර අපි සම්බන්ධ කරගත්ත පතුරු දෙක මෙන්න මේ විදිහට එක පතුරක් ඇතුළට අනිත් පතුර එළියට එන විදිහට සම්බන්ධ කරගෙන මැෂින් එකේ බෙල්ට් එක මේ විදිහට දාගන්න. ඉතින් මේ බෙල්ට් එක දාගන්නකොට ඔයාලා මේකේ පැත්තක් තියෙනවා සමහර වෙලාවට. ඒක හරියටම බලලා දාන්න. ඒ කියන්නේ මැෂින් එකේ කට්ට තියෙන පැත්ත ඇතුල් පැත්තට වෙන විදිහට කියලා සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ස්ක්‍රූ දෙක මේ විදිහට තද කරගන්න ඕනේ. ඉතින් මේ ස්ක්‍රූ දෙක තද කරාට පස්සේ බෙල්ට් එකට පොඩි ටච් එකක් දීලා බලන්න මේක හොඳට ඇදිලා මෙන්න මේ විදිහට තියෙනවද කියලා. ඉතින් මේක ලූස් වෙ තිබ්බොත් මැෂින් එක නිකන් තමයි කැරකෙන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ කාරණයක්. ඒ වගේම මෙන්න මේ විදිහට තමයි හයි කරපුවාම මෝටරෙත් එක්ක මැෂින් එක තියෙන්නේ. ඒ වගේම මේක පැටල් එක සම්බන්ධ කරගන්න කොටත් මෙන්න මේ මෝටරේ තියෙන පොඩි කට්ට දෙකක් වගේ තියෙනවා. ඒකයි
පැටල් එකේ තියෙන පින් එකේ කට දෙකත් එක්ක සම්බන්ධ වෙලා ඒ අදාළ පැත්තටම මේක සම්බන්ධ කරගන්න ඕන. අපි ඊළඟට බලමු thread stand එක කොහොමද සවි කරගන්නේ කියලා. ඉතින් මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ තියෙන තුම්මුලස් හැඩයට තියෙන මෙන්න මේ thread bar එක මෙන්න මේ උඩ කොටසට ඒ කියන්නේ යට ලොකු bar එකට සවි කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ පෙන්නන ස්පූල් ට්‍රේ එකත් එක්ක මෙන්න මේ පින් තුන තියලා තුනම එකම විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් thread stand එකක් හයි කරගන්නකොට ෆ්ලැට් නියනක් ඒ වගේම අටේ අතුරක් හතේ අතුරක් වගේ දේවල් ඔයාට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙන්න මේ පෙන්නන චූටි thread bar එක ඔයාලා තනි නට් එකක් තියෙන පැත්ත thread stand එකේ යට කොටස සම්බන්ධ කරලා නට් දෙකක් තියෙන පැත්තට මෙන්න මේ පෙන්නන thread guide තුනත් මෙන්න මේ විදිහට සම්බන්ධ කරගෙන ඉතුරු වෙලා තියෙන නට් එක මේ විදිහට සම්බන්ධ කරලා මේක චෙක් නට් කරන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මෙතන යට තියෙනවා thread stand එකේ රඳවන කොටස. මේකට ඔයාලට ලෑල්ලක් වගේ එහෙම නැත්නම් ටේබල් එකක් වගේ තැනකට තියලා ඇන තුනක් ගහලා මේක හෙලවෙන්නේ නැති විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් මේකේ වැඩි විස්තර සඳහා ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් මේ උඩ පෙන්නලා දෙන කෑගල්ල ජුකි සෙන්ටර් කියන නම්බර් එකට කෝල් කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. Thank you.